ආයිබෝවන් ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම ඉතින් කොහමද ඔයාලට ඔන්න ඉතින් අද අපි අලුත් වීඩියෝ එකකින් ආවා එක්සෝඩියෝ මේ දවස් ටිකේ වැඩ ටිකක් වැඩි වීඩියෝ එකක් දාගන්න හම්බුන්නේ නැහැ ඉතින් ඔයාලට මේක ඇවිල්ලා රිපෙයාර් එකට ආපු මාටින් ඔඩියෝ 18 අඟල් 18 බේස් බින් දෙකක් මේ කස්ටමර් අපිට කිව්වේ මේක එයා ගොඩක් කල් පාවිච්චි කරලා තියෙනවා එතකොට මේකට පුළුවන් පරිම සාධාරණ විදිහට මේ හා සමාන බොක්ස් දෙකක් එයාට හදලා දෙන්න කියලා. ඉතින් අපි වැඩේ බාරගත්තා. මේ විදිහට තමයි එයාගේ බොක්ස් එක අපි එයාගේ ස්පීකර්ස් ගලවගෙන මේකේ මෙෂර්මන්ට්ස් වලට අපි මේ විදිහට බොක්ස් එකක් අලුතින් අපි හැදුවේ. මේ බොක්ස් එක අපි ගාවට එනකොට ගොඩක්ම ඩැමේජ් වෙලා තිබ්බේ බොක්ස් එක. මේකේ තිබ්බේ ස්පීකර්ස් ඒ විදිහටම පරිස්සමට ප්‍රී ස්පීකර්ස් ගලව ගත්තා. ඊට පස්සේ මේ වගේ තමා මේක ඇක්තුල තිබ්බේ. මේ විදිහටම අපි අපේ කස්ටමර්ට කස්ටමයිස් කරලා බොක්ස් එකක් ගැහුවා. කියන්නේ බොක්ස් එක හැදුවා මේ විදිහටම. ඉතින් මේක මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න ඔයාලා බලලා මේක ඇවිල්ලා CNC කටින් නොකරපු බොක්ස් එකක්. ඔයාලට ඒකේ මොකක්ද කියලා කියන එක බලා ගන්න පුළුවන්. CNC කටින් නොකරපු බොක්ස් එකක් වුණාට මේක ඒ හා සමානව අපි කියන්නේ මේක ඒ හා සමානව හදලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. බලලා ඔයාලගෙත් මේක වැඩක් තියෙනවා නම් අපිට කතා කරන්න දම එක්සෝඩියෝ කිමුලපිටිය. ඉතින් ඔයගේ අලුත් වැඩකින් අපි හම්බෙමු. මේ වීඩියෝ එක බලලා අන්තිම වෙනකම් බලන්න. බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලගෙත් මොකක් හරි රිපෙයාර් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මම ඒ විදිහට හදලා ලැස්ති. එහෙනම් ඔයාලට ජයන් වේවා. අනිවාර්යෙන් මතක් කරලා මේ ලයික් එකක් දාන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලගේ විස්තර දාලා. සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින්